ඈත අතීතයේ සිංහාසනයක උපන් ආත්මයකිමා කිසිදු රජකට බිසෝ නොවූ දේශයකටම රැජෙන වූමා එදා ආඥා චක්‍රයේ පැවැත් වූ ස්වාධීන පාලිකාවයිමා. අද මේ නුහුරු ලොවක පියාපත් සිඳුණු කිරිලියකසේ කුමට මෙහි උපන්නෙම්දැයි තවම සොයන්නෙමිමා. සෙව්වේ එකම දෙයයි මිනිසත්කමේ උතුම්කම පමණි. මේ නගබුරු සිත් තුළ මාගේ සිතුවිලි ගැඹුරු වැඩිය. මා නොහඳුනන නෙත් එල්ල කරන ගැරහුම් කටුක වැඩිය. මා පාලනය කළ දහසක් නරන් වෙනුවට අද මා වටා සිටින්නේ ආත්මයක් නැති හිස් මිනිසුන්ය. කුමටද මේ ජීවිතය? කුමටද මේ හුස්ම? මාගේ ලොහි වූ දයාව, කරුණාව මෙහි දකින්නට නැත. නැනනුවන වෙනුවට ඇත්තේ බල, තණ්හාව හා ක්‍රෝධයයි. මේ කාලය, මේ සමාජය මාගේ ආත්මයට වදයකි. ඉතින් කුමටද තවදුරටත් මෙහි රැඳෙන්නේ? සිතමි, තව තවත් සිතමි. නැත, පැරදිය නොහැක මට. එදා කිරුලේ බරමින් අද මා දරන්නේ යුතුයකමකි. දුකින් පෙළෙන, කඳුමින් තෙමෙන මිනිසුන් දෙසා මාගේ පැරණි බලය නව මිනිසත්කමකට මුසු කර මේ කටුක ලොව තුළ යලිත් නැගී සිටින්නෙමි.